සුදම් හැඟුම් හදින් හදට ගෙන එන නොසැලී උතුම් සරණි තුලින් ඔබම එලි කළ පියලී සිතුම් පැතුම් කිතුණු හැඟුම් හඳුනන එකලී යදම් බිඳර සුරස සුබැස ලොවකට සියලි හඬ www.lankacatolic.com වෙබ් අඩවි ඔස්සේ ශ්‍රවණය කරන්න යදම් බිඳර සුරස සුබැස ලොවකට සියලී ආත්මයේ පිරිපුන් බව කොතැනද සියලි හඬ ඔබේ හදවතට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනෙක්ටම. ඔන්න ඉතින් සඳහා දිනේදී නැවත වාරයක් අපි ඔබ හා සමග සම්බන්ධ වෙනවා ගීතිකා පැදුර ගීත භාවනා වැඩසටහනත් සමගින්. ඉතින් අද දිනේදීත් අපි විශේෂ තේමාවක් යටතේ කතා බහ කරන්නට, භාවනා කරන්නට, ගීත භාවනා කරන්නට සූදානමින් ඉන්නවා. ඉතින් හැබැයි අදත් ගිය සතියේ වගේම පියතුමන් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා වැඩසටහන ගිය සතියේ වගේම මේ සතියේත් සාර්ථක ලෙස කරගෙන යන්නට ඇඩල්ෆස් රමාත් සමග ඉන්නවා. ප්‍රථමයෙන් අපි පුංචි ආක්ෂණාවකට ගිහිල්ලා අපේ වැඩසටහන ආරම්භ කරමු. ඊට පස්සේ මතක් කරන්නම් අද දවසේ තේමාව මොකක්ද කියලා. ගීතිකා පැදුර ගීත භාවනාව වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න හැම අම්මෙක් තාත්තෙක් පුතෙක් දුවෙක්වම ජේසුගේ ආදරෙන් පිරීලා අද දවසේ උන්වහන්සේ අප වෙත අපේ හදවතට දිගහරින එදහම් පණිවිඩය අපගේ සිත් සතන් ආලෝකමත් කරලා දෙවියන් වහන්සේගේ කැඳවීම අවබෝධ කරගෙන සදාන්තනක ජීවිතයට අප සියල්ලන් සුදුස්සන් වනු පිණිස අපි පුද්ගලික ජීවිතවල ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන පෞද්ගලික ඇතුළාන්ත සම්බන්ධකම වඩා තීව්‍ර කරගනිමින් උසස් කරගනිමින් දෙවියන් සමග ජීවත් වෙන ඒ අතුලාන්ත ජීවිතය අපට ලැබෙන්නට කියලා අද පණිවිඩය තුළින් ස්වාමින් වහන්සේ ඉල්ලන තැනට ඔබේත් මගේ ජීවිතය ඔසවාගෙන යන්නට අවශ්‍ය ආලේපනය ඉල්ලලා ප්‍රඥාව ඉල්ලලා අපි මොහොතක් ස්වාමින් වහන්සේගේ හදවතය තුළ යාඥා කරමු. ශුද්ධෝත්‍රීත්වයේ දෙවියන් වහන්සේගේ අනුහසින් දයාවෙන් කරුණාවෙන් අප සියල්ලන්ම ආශිර්වාද කරන්නට කියලා අපි යාඥා කරන්නට යනවා. ස්වාමින් වහන්සේ අපට ගෙන වූ යාඥාව හැම අරගලයටම පිළිතුර, හැම අවශ්‍යතාවයකටම පිළිතුර ඒ මහා අභිරහස්මක යාඥාව තුළ ගැබ් වෙලා තියෙනවා. දෙවම්මගේ මැදිහත් වීම අපි එකිනෙකා වෙලින් ඉල්ලමු. අපේ ලෝකයේ වෙනුවෙන් අපි යාඥා කරමු. සුදු සභා මාතාව මෙහෙවන ශුද්ධවන්ත පාප්තුමන් ඇතුළුව උන්වහන්සේගේ පසුපසින් ගමන් කරන්නව අපේ ආත්මික ඉන්දිරා මේ සියල්ලන්ම දේව වරමින් පරිපූර්ණ කරන්නට කියලා අපි මොහොතක් මැදිහත් වෙලා යාඥා කරන්නට යනවා. සියලි හඬ සියලු දසුන් පවුලේ සම්බන්ධ වෙලා ඉන්න හැම සහෝදරෙක් සහෝදරියක්වම වඩා දේව වචනයට ලං වෙමින් ස්වාමින් වහන්සේගේ වචනය ජීවත් කරවන ජීවමාන ස්වාමින් වහන්සේ වැඩ සිටින උන්වහන්සේ ජීවත් වෙන්න කැමති
හදවත් බවට අපෝ පත්වෙන්නට කියලා අපි ආඥා කරන්නට යනවා. මොහොතක් ඔබේ දැස් වසාගෙන අපි ඉඩ දෙමු. දෙවියන් වහන්සේගේ ත්‍රිත්වක ප්‍රේමයට අපිව වෙලා ගන්නට. අපි සුදුස්සන් වනු පිණිස උන්වහන්සේගේ වචන කතා කරන්නට, අහන්නට, දකින්නට අපව සුදුස්සන් වනු පිණිස අපි උන්වහන්සේගේ හදවතට ඇතුල්වීම සඳහා යාඥා කරන්නට යනවා. එනිසා අද දවසේ ඔබ මුහුණ දුන්න හැම අත්දැකීමක්ම පැත්තකට දාන්න. ඔබේ සිතුම් පැතුම් මේ මොහොතේ පැත්තකට දාමු. ස්වාමීන් වහන්සේ වදාළ ඒ ප්‍රබල පොරොන්දුව අද දිනත් මේ මොහොතේ නැවත සිහි කරගනිමු. ජේසුස් අපිට කිව්වා, මාගේ නාමයෙන් කොතනද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් එකමුතු වෙලා එක්සිත් වන්නේ, ඒ අය මැද මම ජීවමානව වැඩ සිටිනවා කියලා. එහෙනම් සීලි හඬ අපේ මැදිරිය තුලත් සයිබර් අවකාශය හරහා ඔබේ නිවසට පැමිණෙන ඒ තරංග මාලාවන් ගමන් කරන්නා වූ හැම මාර්ගයකම සහ ඔබ ඉන්නා වූ නිවස තුල ඔබ ළඟ ඔබ තුල ඒ ස්වාමින් වහන්සේ දැන් අපත් සමග ජීවමාන වෙනවා. උන්වහන්සේ අපිට කතා කරන්නට යනවා. උන්වහන්සේ ජීවමාන බව අපිත් එක්ක සාක්ෂි දරන්නට යනවා. මේ මොහොතේ ඒ ආශිර්වාදය තුල ඉඳමින් අපි සියල්ලන්ම එකමුතුව මේ ආඥාවට සම්බන්ධ වෙමු. අපි ඔක්කොම කියමු, සාන්ත කුරුසේ ඩාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රිතු සාන්තගේ නාමයෙන් ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙව දිට වේවා. අපගේ එදිනදා භෝජනය දා ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවට අස්වැමට අප ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. නමෝ මරියනී ප්‍රේමසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලැබී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ පලවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමේ. සාන්ත මරියනී දේව මෑණියනි පාපය පුදේසා දැනුත් අපේ මරණ වේලේදී ත්‍යාගශා කරනවා. ආමෙන්. ජේසුස් නමෝ මරියනී ප්‍රේමසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලැබී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ පලවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමේ. සාන්ත මරියනී දේව මෑණියනි පාපය පුදේසා දැනුත් අපේ මරණ වේලේදී ත්‍යාගශා කරනවා. ආමෙන්. ජේසුස් නමෝ මරියනී ප්‍රේමසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලැබී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ පලවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමේ. සාන්ත මරියනී දේව මෑණියනි පාපය පුදේසා දැනුත් අපේ මරණ වේලේදී ත්‍යාගශා කරනවා. ආමෙන්. ජේසුස් පිතා පුත්‍ර ස්පිරිතු සාන්තුන් ත්‍රිත්වික දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදි වාක්මෙන් දරුණු නිතිපත අනන්ත කාලයක් වේවා. ආමෙන්. අහෝ මාගේ ජේසුනේ අපගේ පාප වලට සමාව දුන මැනව, නිරාගින් එන පගලවාගත මැනව, සිල්වාත්මෙන්ද විශේෂ ඔබගේ දයාවිතාවමනා ආත්මෙන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වාගත මැනව. අපි සුදු ත්‍රිත්වික දෙවියන් වහන්සේගෙන්, දේව අම්මගෙන්, ජේසුගෙන් එමෙදිහත් වීම ඉල්ලුවා. සුදු ත්‍රිත්වයේ තුන්වෙනි තනන් වහන්සේ නිහඬව ඉඳගෙන දෙවියන් වහන්සේට පුත්‍රයන්න් වහන්සේට ලැබිය යුතු ඊතා උසස් ගෞරවය ලබා දීම සඳහා උන්වහන්සේ නිහඬව ක්‍රියා කරනවා. මේ මොහොතේදී අපි හැමෝම අපේ ආත්මය පුරිවීම සඳහා ඒ ආත්මයන් වහන්සේව අප මැද තුල ක්‍රියාකාරීත්වයට කැඳවමු. අප තුල ඉන්නා වූ උන්වහන්සේට අපි කියමු, ස්වාමිනී අපගේ සිත් සනසලා පෙමින් දිලෙන පහනක් බවට පත් කරලා අපේ හදවත එළියෙන් පුරවන්නට වඩිනු මැනවි. අපේ සිත්වල පහන් හැඟුම් පුබුදවලා අපේ හදවත් සුවඳින් සරසලා දෙවියන් වහන්සේට, පුත්‍රයන් වහන්සේට ජීවත් වෙන්නට සුදුසු පාරිශුද්ධ හදවතක් බවට මගේ ආත්මය පත් කරන්න. සතුට සමාදානය අප තුළ පැතිරිලා උන්වහන්සේගේ ආශිර්වාදය අපේ ජීවිත තුළින් එළිදක්වන්නට, සාක්ෂියක් වන්නට
අපි ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කරමු. අපේ සිතෙහි පහන් සිත් සෝය සදලා ඉමිහිරි සනසුම විඳින්නට සලස්වලා දෙවියන් වහන්සේට අප තුළ රජ කරන්නට ඉඩ දීලා සදා ජීවිතය තුළින් අමරණීය සදහතන ජීවිතයකට සුදුස්සන් වන්නට අප සියල්ලම මෙහෙවන්නට කියලා අපි ආත්මයන් වහන්සේට යාඥා කරන්නට යනවා. ඔබ සියල්ලන්ම දැස් වසහාගෙන ආත්මයන් වහන්සේට ඉඩ දෙන්න ආදරෙන් ඔබ මෙහෙවන්න. අපසිත සනසා පෙමින් දිලෙන පහන් නගාලා වඩිනු මැනෙලියෙන් හද පුරවා නිදොස් දැනුම් මග සාදා දැනුමැතිකම් දෙන දෙවිදේ මවෙත වඩින්නේ එවිට හදේ ආසිරි පිරවේ මිහිර රැඳේ ලෝතුරු සුවයේ සුදත් සූරිදුනේ අප සිත සනසා පෙමින් දිලෙන පහන් නගාලා වඩිනු මැනෙලියෙන් හද පුරවා පවන් හැඟුම් මල් පුබුදා හදවත සුවඳින් සරසා දෙවිඳු වඩින්නේ සතුට සමාදානය පැතිරේ සුදත් සුරිදු ආසිරි ඉතිරේ සුදත් සුරිදුනේ අප සිත සනසා පෙමින් දිලෙන පහන් නගාලා වඩිනු මැනෙලියෙන් හද පුරවා පහන් සිතෙහි සුවය සදා ඉමිහිරි සැනසුම විඳවන දෙවිඳු වඩින්නේ සිතට සදා ජීවය දෙන්නේ සුදත් සුරිදු ආසිරි දෙන්නේ සුදත් සුරිදුනේ අප සිත සනසා පෙමින් දිලෙන පහන් නගාලා
ජේසු මාත් එක්ක ඉන්න බවට ඇතුළාන්තයෙන් විශ්වාස කරන්න පුළුවන් ඇදහිල්ල බලවත් වූ හදවතක් මා තුළ අද රාත්‍රිය පටන් ඇති කරනවා කියලා මම විශ්වාස කරනවා. සියලි හඬ සියලි දසුන් අපේ නායක උතුමාණන් ගරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ඇතුළුව උන්වහන්සේගේ සහායක රතුගුරු මණ්ඩලය පූජා ප්‍රසාදිවරුන් තැන් තැන්වල මීසම්වල සේවය කරන්නා වූ ඒ දේව පුතුන් කන්‍යා සොහේරයන් පැවිදි සහෝදරවරුන් සහ උන්වහන්සේගේ ජනතාව මේ ආත්මයන්න් වහන්සේගෙන් පිරෙන්නට කියලා අපි නිරන්තරයෙන් අපේ ආඥාව තුළ ආඥා කරමු. අපිව ස්වර්ගයට රැගෙන යන මාවතේදී අපිට සරණය වන පිළිසරණ වන ශුද්ධාත්මයන්නි ඔබට සදා නමස්කාරය වේවා. වේදනාව තුළ රෝගිය තුළ පීඩා විඳින ඔබේ දූ පුතුන් වෙතට ගොස් ඒ ශාරීරික සුවය ආත්මික සුවය සහ මානසික සුවය ඇති කරලා දෙවියන්ගේ ජීවමාන ප්‍රේමය අත්දකින අත්දැකීමකට ඔබේ දූ පුතුන්ව ඔසවන්න ශුද්ධාත්මයන්නි. ඒ දේව වරප්‍රසාදයෙන් ලෝකය පුරවලා සාතන්ගේ අඳුරු බලවේග සියල්ල ප්‍රතික්ෂේප කරන්නට ඔබේ දරුවන්ට ඇතුළාන්ත සිත් සාමය වැඩි කර දෙන්න ශුද්ධාත්මයන්නි. මේ කිව්ද හැම දෙයක්ම අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමෙන්. අකිල ඉතින් කාල වේලාවත් ඉක්ම ගිහිල්ලායි තියෙන්නේ. අද දවසේදී ඔබෙන් සමුගන්නට කාල වේලාව ලං වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා අද දවසේදී ඊටමත් වටිනා පණිවිඩයක් ශුද්ධාත්මයන්න් වහන්සේ පිළිබඳව මෙතෙක් කල ජීවත් වූ ආකාරය වෙනස් කරලා ශුද්ධාත්මයන්න් තුළට ඇතුල් වෙලා ඒ තුළ ඔබේ ජීවිතය ඉදිරියට හදාගන්නට අවකාශයක් අවස්ථාවක් අපි ලබා දුන්නා කියලා අපි හිතනවා. ඉතින් ස්තුතිවන්ත වෙනවා ඇඩල්ෆස් සොයරාට ක්‍රිෂාන්තට ඒ වගේම නිපුල මල්ලිට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ විදියට දේවචනය කතා කරන්නට මෙනෙහි කරන්නට අපිත් එක්ක එකතු වුණාට අපි ගිහිල්ලෙන්නම් මේක ගීතිකාවත් එක්කම අපි ඔබෙන් සමුගන්නවා අද දවසේදී. නැවතත් සඳුදා දිනේදී ඔබ හා සමග සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් ගොඩ දෙනෙක් අහගෙන හිටිය අද දවසේදී තවමත් අහගෙන ඉන්නවා. ගොඩක් ස්තුතියි හැම කෙනෙක්ටම අපිත් එක්ක එකතු වුණු. ගිහිල්ලෙන්න ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජෙසුපිටයි මම අකිල පීරිස්. සීමාමායින් වටවුණු ලෝකේ ජේසුනි ඔබව සොයා මගේ ජේසුනි ඔබව සොයා පාදා වැට කඩු විඳදා දිවෙමි ජේසුනි ඔබව සොයා ඔබේ ආදරේ සොයලා සීමාමායින් වටවුණු ලෝකේ ජේසුනි ඔබව සොයා මගේ ජේසුනි ඔබව සොයා බාධා වැට කඩු ඉඳලා දිවෙන් ජේසුනි ඔබව සොයා ඔබේ ආදරේ සොයලා ඔබේ ආදරේ ඔබේ ආදරේ ඔබේ ආදරේ සොයා එන්නෙමි ඔබේ ආදරේ ඔබේ ආදරේ ඔබේ ආදරේ සොයා එන්නෙමි
ජේසුනි ඔබ සොයලා මාදිව ගියේ මේ ලෝකයේ පුරා මා මේ ලෝකයේ පුරා ඔබ මා තුලමයි සිටියේ සැමදා බලකොටුවක් වීලා මට බලකොටුවක් වීලා ජේසුනි ඔබ සොයලා මාදිවගී මේ ලෝකයේ පුරා මා මේ ලෝකයේ පුරා ඔබ මා තුලමයි සිටියේ සැමදා බලකොටුවක් වීලා මට බලකොටුවක් වීලා ඔබ මා තුලයි ඔබ මා තුලයි ඔබ මා තුලයි සිටියේ සෑමදා ඔබ මා තුලයි ඔබ මා තුලයි ඔබ මා තුලයි සිටියේ සෑමදා ලෝකයේ මා වැටි වැටි නැගිටින විට මාහට අත දුන්නා ඔබ මාහට අත දුන්නා ජීවත් වෙන්නට මාහට හයියක් ජේසුනි ඔබ දුන්නා සැමදා මාහට දුන්නා ලෝකයේ මා වැටි වැටි නැගිටින විට මාහට අත දුන්නා ඔබ මාහට අත දුන්නා ජීවත් වෙන්නට මාහට හයියක් ජේසුනි ඔබ දුන්නා සැමදා මාහට දුන්නා ඔබේ ආදරේ ඔබේ ආදරේ ඔබේ ආදරේ සොයා එන්නෙමි ඔබ මා තුලයි ඔබ මා